ලීක් කරන්නේ කොල්ලෝ. ලීක් කරන්නේ කොල්ලෝ. මාත් ලීක් කරන්න හිටියේ. ඔයත් ලීක් කරන්නේ කියලා. ඔව්. ලීක් කරන්නේ කොල්ලෝ කියන එක ඇත්තේ මම හිතන්නේ හොඳ සම්බන්ධයක් තිබිලා ඒ සම්බන්ධය නැති වෙද්දි තමන්ගේ වැරද්දක් නොවි අනිත් පාර්ශවයෙන් කියන්නේ කෙල්ලගේ පාර්ශවයෙන් නැති වෙද්දි තරහක් එනවා. ඒ තරහක් වුණාම එයාට හිතෙනවා ඒ කියන්නේ රෙකෝඩ් කරන්නම ලීක් කරන්න බලාගෙන. නෑ. ආදරේ පටන් ගන්නෙම ලීක් කරන්න බලාගෙන. ඒ කියන්නේ ඒක පොරාන වංචාව. ඒක තමයි ගොඩක්ම කට්ටිය කරන්නේ. ඒ කියන්නේ ආදරේ කරන්නෙම කෙලවන්න බලාගෙන. ඇත්තටම මමත් හිතනවා එහෙම ආදරේ කරන්නෙම කෙලවන්න බලාගෙන. හැබැයි ඒක එදත් තුනා අදත් තුනා හෙටත් වෙනවා. ඒක එහෙම වෙන්න හොඳ නැහැ. කියන්නේ ආදරේ කරනවා නම් මං කියන්නේ එහෙම වෙන්න හොඳ නැහැ. මගේ කතාව කියන්න මට මොකද ඔය කතාව? ඒක තමයි මටත් ලීක් කරන්න හිතුණා. හැබැයි මම පස්සේ තේරුම් ගත්තා මම ලීක් කරා නම් මං එයාට එච්චර ආදරේ නම් මං ලීක් කළා හරියනවද? ඒක ආදරයක්ද? එයා ඒතන සතුටින් ඉදී මම මගේ පාඩුවේ ඉන්නේ. සම්බන්ධය ඉවර වෙද්දිම ෆොටෝස් වීඩියෝස් ඩිලීට් කරනවා. අනිවාර්යයෙන් මේ සෑම දෙයක්ම ඩිලීට් කරලා අවසන් කරන්න ඕන. එතනින් හර ලීක් කරනවා නම් උ කිරිමියෙක් වෙන්න බෑ.